ඔයත් රැල්ලට කොලජන් බොන කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක බලන්න. කොලජන් බිව්වම ඇත්තටම මේ කියන තරම් සුදු වෙනවද? අද අපි ගැන කතා කරමු. හෙලෝ. ඔයගලන්ට කොහමද? අද ෆස්ට් ටයිම් මගේ බ්ලොග් එක බලන කෙනෙක් නම් ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ බ්ලොග් එකට. මං සුරං. අද බ්ලොග් එක කොලජන් ගැන. මං ගොඩක් දේවල් මේක ඇතුළතදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගලන්ට මේ ගැන මොන හරි අහන්න තියෙනවා නම් මගෙන් අහන්න කමෙන්ට් එකක් දාන්න. මේ කොලජන් ගොඩක් අය මේ දවස්වල ට්‍රෙන්ඩ් වෙලා තියෙන මාතෘකාවක් තමයි කොලජන් ඩ්‍රින්ක්ස්. මේ කොලජන් අපිට කඩෙන්ම අරගෙන බොන්න ඕනිද? ලොකු ගාණක් වියදම් කරලා. ඔයගලන් හැමෝම දන්නවනේ අපේ සම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා කියලා. චර්මය සහ අපිචර්මය කියලා. චර්මය සහ අපිචර්මයෙන් මේ චර්මයේ තමයි මේ කොලජන් ස්තරය නිපද වෙන්නේ. මේ දෙකම එක වගේ වැදගත්. ඒ වුණාට චර්මයේ තමයි දැන් ඔයගොල්ලෝ මේ කතා කරන කොලජන්, ඒ වගේම රුධිර වාහිනී, ස්වේද ග්‍රන්ථි, ඊළඟට හෙයාර් ස්ට්‍රක්චර් එක, හෙයාර් රූට් එක පටන් ගන්න මේ ඔක්කොම පටන් ගන්නෙ චර්මයෙන්. මනුස්සයෙක්ගේ 80%ක් විතර තියෙන්නේ ප්‍රධාන ප්‍රෝටීන් එක තමයි කොලජන් කියන එක. මේ චර්මයේ තමයි කොලජන් නිෂ්පාදනය වෙන්නේ. මනුස්සයෙක්ගේ අවුරුදු 25න් පස්සේ තමයි කොලජන් නිෂ්පාදනය අඩු වෙන්නේ. ඒකත් අවුරුද්දකට 101 වගේ ප්‍රතිශතකින් අඩු වෙවි යනවා. එතකොට ඕගොල්ලන් දැන් මේ කොලජන් බොන්නේ ඇයි? මං කියවනේ අවුරුදු 25න් පස්සේ තමයි මේ කොලජන් අඩු වෙන්නේ කියලා. සමහරක් වෙලාවට කෙනෙක්ට අවුරුදු 25ට කලිනොත් කොලජන් අඩු වෙන්න පුළුවන්. එයා ගොඩක් ස්ට්‍රෙස් එකේ ඉන්නව නම්, එහෙමත් නැත්නම් නිතරම UV කිරණ වදිනව නම් හැමත, එහෙමත් නැත්නම් එයා ස්මෝක් කරන කෙනෙක් නම්, තවත් කියනව නම් පුවර් ඩයට් එකක් නම් ගන්න, සමබල ආහාර වේලක් ගන්න බැරි කෙනෙක් නම්, ඔන්න ඔහොම කෙනෙක්ගේ අවුරුදු 25ට කලින් කොලජන් අඩු මට්ටමක තියෙන්න පුළුවන්. කවුරු හරි හිතනව නම් කොලජන් බිව්වොත් සුදු වෙයි, මම කොලජන් එකක් ගන්න ඕනේ. ඇත්තටම කොලජන් බිව්වට සුදු වෙන්නේ නැහැ. කොලජන් බොන එකේ බෙනිෆිට්ස් මං කියන්නම්. අපේ තියෙන රින්කල්ස් අඩු වෙනවා. හම නිරෝගීමත් වෙනවා. ඒ වගේම ස්කින් එකේ තියෙන හයිඩ්‍රේෂන් එක හොඳට අපේ තියෙන මේ බෝන්ස්, ජොයින්ට්ස් මේවා ගොඩක් ශක්තිමත් වෙනවා. ඉතින් කොලජන් එකක් ඔයගොල්ලන් ලොකු ගාණක් දීලා කඩෙන් ගන්න කලින් ඔයගොල්ලෝ මන් දන්නවා ගොඩක් අය ওই කොලජන් බොන්න යන්නේ සුදු වෙනවා කියලා හිතාගෙන. මාකටිං එක ගොඩක් TV එක යනවා, දැන් සෝෂල් මීඩියාස් වල යනවා. ඉතින් එයාලා මේ මාකටිං කරාට ඔයගොල්ලන් දැනුවත් වෙන්න ඕනේ ඇත්තටම මේකෙන් මොකද්ද වෙන්නේ කියලා. කොලජන් සප්ලිමන්ට්ස් ගැන ඔයගොල්ලන් අහලා තියෙනවනේ. කොලජන් එක විදියට තියෙන වෙළඳ පොලේ මිලදී ගන්න පුළුවන්. කොලජන් පවුඩර් තියෙනවා, කොලජන් පෙප්ටයිඩ් තියෙනවා, කොලජන් පිල්ස් තියෙනවා, කොලජන් ඩ්‍රින්ක්ස් තියෙනවා, කොලජන් ක්‍රීම් ඇන්ඩ් සීරම්. ඔය හැම විදියකටම කොලජන් අපිට මිලදී ගන්න පුළුවන්. ද බ්‍රෑන්ඩ්ස් කියලා කියනවා නම් නියෝසෙල්, නේචර්ස් වේ, නව් වගේ බ්‍රෑන්ඩ්ස් වලින් එන කොලජන් ඔයගොල්ලෝ මිලදී ගන්නව නම් හොඳ තැනකින් ගන්න. මම නම් කියන්නේ මේ කොලජන් එක අවුරුදු 25ක් වෙනකම්ම අපේ ශරීරය හොඳින් නිපද වෙනවනේ. ඔයගොල්ලන් ඊට වැඩිය හොඳ නැද්ද ඩේලි හැබිට් එකක් විදියට කොලජන් ඩ්‍රින්ක් එකක් හදාගෙන බොන එක? එහෙමත් නැත්නම් කොලජන් ගමීස් වගේ හදාගෙන බොන එක. මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොලජන් ගමීස් හදන හැටි. ඔයගොල්ලෝ මේ කොලජන් සප්ලිමන්ට්ස් පිටින් අරගෙන බිව්වට අපේ ඇඟට මේ කොලජන් එක කෙලින්ම ඇතුල් කරන්න බෑ. කොලජන් එක මං කියවනේ ඇඟේ ඇතුලේ හැදෙන ප්‍රෝටීන් එකක් කියලා. එතකොට ඔයගොල්ලෝ මේ කොලජන් ඩ්‍රින්ක් එක බිව්වම වෙන්නේ මේ කොලජන් ඩ්‍රින්ක් එකේ ඇමයිනෝ ඇසිඩ් බවට පරිවර්තනය වෙලා ශරීරයේ තියෙන ස්වභාවික කොලජන් එක බූස්ට් කරන එකක් තමයි මේ ඔයගොල්ලන් ගන්න කොලජන් ඩ්‍රින්ක් එකෙන් අපේ ශරීරයට වෙන්නේ. කොලජන් අඩු වුණාම අපේ හම රැලි වැටෙනවා, කොණ්ඩේ ගොඩක් තුනී වෙනවා, නියපොතු කැඩෙන්න බලනවා, හම වියලි ගතිය වැඩි වෙනවා. ඉතින් මේ කොලජන් එක
අපේ ශරීරයට වැදගත්ම ප්‍රෝටීන් එකක්. ඔයගලන්ට ස්වභාවිකව මස් මාළු, බිත්තර, එහෙම නැත්නම් විටමින් C බහුල ආහාර, සිංක් අඩංගු ආහාර, ඒ වගේ දේවල් වලින් ඔයගලගේ ශරීරයට මේ කොලජන් එකතු කර ගන්නත් පුළුවන්. මම මේ කියන්නේ කොලජන් සප්ලිමන්ට් එකක් වැඩි ගාණක් දීලා බොන්න ඕනමත් නැහැ කියලා තමයි. මම අද මේ කොලජන් ගමස් හදන්න පාවිච්චි කරලා තියෙන ඔරේන්ජ් ගෙඩියක්, ලෙමන්, ඒ වගේම බීට්රූට්. ඕගොල්ලන්ට මේකට ඕගොල්ලන්ගේ රස අනුව වදමල්, කැරට්, කහ, බෙරි වර්ග ඒ ඕනම දෙයක් එකතු කරගන්න පුළුවන්. මේ ගන්න වර්ග ඔක්කොම වතුර එකතු කරලා බ්ලෙන්ඩර් කප් එකකට දාලා ජූස් හදා ගන්න ඕන අපි. අපි මේ කොලජන් ගමස් හදන්න ගන්නේ ජෙලටින්. ජෙලටින් ගැන කියනවා නම් සත්ව සම්බන්ධ පටක සම අස්ථිවල තියෙන ප්‍රෝටීන් එකක් තමයි කොලජන් කියන්නේ. අන්නේ කොලජන් වලින් ගන්න වර්ණ රහිත, රස රහිත ආහාර ද්‍රව්‍යයක් තමයි ජෙලටින් කියන්නේ. ඒ කියන්නේ සරලවම ජෙලටින් හදලා තියෙන්නේ කොලජන් වලින්. අපිට මේ ජෙලටින් කද්දී සත්ත්ව කොලජන් එක ඇඟට ගන්න පුළුවන්. ඔයා නිර්මාංශ කෙනෙක් නම් ඔයාට මේ වෙනුවට අගර් අගර් පාවිච්චි කරන්න පුළුවන්. අගර් අගර් කියන්නේ ශාක ප්‍රෝටීන් එකක්. අපිට නිකම්ම මේ ජෙලටින් කන්න බැරි නිසා තමයි අද අපි ගමීස් විදියට හදලා කන්නේ. එතකොට රසයි, කන්නත් ආසයි. දැන් මේ කරන්නේ උණු වතුරට ජෙලටින් ටික දිය කරගෙන ෆෘට් ජූස් එක කලවම් කරනවා. මේ විදියට හොඳින් කලවම් කරලා ෆ්‍රිජ් එකේ විනාඩි 20ක් විතර තියලා අපිට කෑමට ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ විදිහට ෆ්‍රිජ් එකේ තියලා සෙට් කරාට පස්සේ ගමිස් ටික. ඔයගලන්ට මේවා ඕනනම් පොඩි පොඩි මෝල්ඩ්ස් වලට දාලා ලස්සනට හදා ගන්නත් පුළුවන්. දැන් තියෙන දවසට එක කෑල්ලක් හෝ දෙකක් කන්න. ඔයා තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහලා නම් හැමදාම කියනවා වගේ ලස්සනට ඉන්න, සතුටින් ඉන්න.